don't have a very good record against them over the last 8 years, but what plans this year are different. For some proper rain, let's go old school. අයිබෝන් මම මේ වෙලාවේ ඉන්නේ අජ්මාන් වල ලංකාවේ බිග් මැච් සීසන් එක පටන් ගන්නත් කලින් UAE වලට බිග් මැච් සීසන් එක පටන් අරගෙන තියෙන්නේ. ඕගලන්ට පිටිපස්සෙන් පේන්නේ කොලම්බෝ සෙන්ට් ජෝසෆ්ස් ඒ වගේම සෙන්ට් පීටර්ස් 9th ක්‍රිකට් එන්කවුන්ටර් එක. ලංකාවට කලින් UAE වලට ක්‍රිකට් ඇවිල්ලා ඉවරයි 2026. අපි බලමු මේ ටූර්නමන්ට් එක කොහොමද ඕගනයිස් වෙලා තියෙන්නේ කියලා. මේ අවුරුද්දේ මේ ටූර්නමන්ට් එක ඕගනයිස් කරන්නේ සෙන්ට් පීටර්ස්. මාත් එක්ක ඉන්නවා 2016 සෙන්ට් පීටර්ස් කැප්ටන් කරපු කැප්ටන් නම මොකද්ද සහ ලංකාවේ කොහෙද? මම මංජු අබේසේකර ලංකාවේ මොරටුවේ සෙන්ට් පීටර්ස් 2001 ක්‍රිකට් ගහ ප්ලේයර් කෙනෙක්. මේ ටූර්නමන්ට් එක ගැන මොකද්ද කියන්න තියෙන්නේ? ඔව් මේක බිග් මැච් එක. දැන් බිග් මැච් එක අපි පළවෙනි වතාවට තමයි ඒ කියන්නේ හાર્ඩ් බෝල් බිග් මැච් එකක් UAE වල එස්ටැබ්ලිෂ් කරේ සෙන්ට් ජෝසප් and සෙන්ට් පීටර්ස්. ඉතින් ඒක ප්‍රමුඛත්වය ගත්තේ අපේ ඉස්කෝලේ දෙක. ඉතින් 2016 ඉඳලා දැන් අවුරුදු මේ 9 වෙනි ඉවෙන්ට් එක යන්නේ. අපි කොවිඩ් වලට එක අවුරුද්දක් නැවතුවා. ඉතින් මේක තමයි දැන්ට තියෙන මෝස්ට් ඩයිනමික් බිග් මැච් එක. බිග් මැච් පටන් ගත්තට පස්සේ අපි SLCL කියන ශ්‍රී ලංකන් ක්‍රිකට් ලීග් කියන එකේ ස්කූල් ලීග් එක ගොඩක් සෙල්ලම් කරා. අතරම මේ ටීම් දෙක තමයි මේ ස්කූල් ලීග් සීසන් 2 එකේ ෆයිනල් ඇවිල්ලා සෙන්ට් පීටර්ස් අන්තිම ඕවරේ අන්තිම බෝල දෙකේ ජයග්‍රහණය කරේ. ඉතින් මේ ටීම් දෙක තමයි මට කියන්න පුළුවන් විදිහට මේ UAE වල ඉන්න හොඳම ස්කූල් ටීම් දෙක. UAE වල ඉන්න හොඳම ස්කූල් ටීම් දෙකේ මැච් එක තමයි අපි විට්නස් කරන්නේ. තවත් හොඳ හොඳ දේවල් මේ වීඩියෝ එක ඉවරනකන් තියෙනවා. ඉවරනකන් රැඳිලා ඉන්න තවත් දේවල් අපි අරන් එන්න බලාපොරොත්තු වෙනවා. මම මේ වෙලාවේ ඉන්නේ සෙන්ට් පීටර්ස් ලගේ පාස් කැප්ටන්ස්ලා කීප දෙනෙක් එක්ක අපි ඒගොල්ලොත් එක්ක කතා කරලා බලමු නම ලංකාවේ කොහෙද සහ මොන අවුරුද්දේද කැප්ටන් කරේ කියලා. මම කෝට්ටේ මගේ නම ඩේමියන් පෙරේරා 95 වල කැප්ටන් කරා. 1995 Nadula Vijayaratna 2003 from Mattakuliya. Rajiv Jans from Nugayagoda 2005. Kavinda D. Thisera from Borlas Kamua, captain in 2014. රොනල්ඩෝ මේ ටූර්නමන්ට් එක මේ ඕගනයිස් වෙන එක ගැන මොනවද ඔයාලට කියන්න තියෙන්නේ? මල්ලි අවුරුදු 10කට ඉස්සෙල්ලා අපි පොඩියට මේක පටන් ගත්තේ. හැබැයි අද බොහොම සන්තෝෂයි අවුරුදු 10ක් අපි මේක කන්ටිනියු කරලා තියෙනවා. මේ 9 වෙනි එන්කවුන්ට් එක අපේ එක අවුරුද්දක් අපිට කොවිඩ් හින්දා නැති වුණා. නමුත් අපි ලංකාවේ බිග් මැච් එක රෙප්ලිකේට් කරගෙන මේ ඇවිල්ලා තියෙනවා. අපිව දැන් ෆලෝ කරනවා හුඟක් ලංකාවේ ඉස්කෝල. හැබැයි බොහොම සන්තෝෂයි. අපි මෙහෙ ඇවිල්ලා තියෙන්නේ රසාව කරන්න. හැබැයි අපේ සැඟවුණු දක්ෂතා තියෙනවා. අපේ හුඟක් ලංකාවේ ආපු ටැලන්ට් තියෙනවා. ඒගොල්ලන්ගේ ඒවා කන්ටිනියු කරන්න. ඒගොල්ලන්ගේ ඒවා උපමට්ටම් කරන්න අපි මේක කරගෙන යනවා. අපේ බිග් මැච් කල්චර් එකක් තියෙනවා ලංකාවේ. අපි සේන්ස් බිග් මැච් එක තියෙනවා වෙන බිග් මැච් තියෙනවා. හැබැයි සේන්ස් බිග් මැච් එක අපි කන්ටිනියු කරගෙන යනවා. බොහොම සන්තෝෂයි. මේ තත්ත්වයට අපි ගෙනියනවා. ඉදිරියටත් අපි ගෙනියනවා. ලෝකෙ වටේ ඉන්න කට්ටියට කියන්නේ මේක අපි කන්ටිනියු කරමු. ජය වේවා. ඒ වගේම තමයි ලංකාවේ තියෙන කල්චර් එක ඩුබායි වලට ගෙනල්ලා තියෙන්නේ. ඒක ඇත්තටම ලොකු දෙයක්. මොකද ක්‍රිකට් කිව්වම ආගමක්. අපිට ආගමක්. දැන් ලංකාවේ වර්ල්ඩ් කප් එක යනවා. දැක්කනේ කට්ටිය ඒක වැළඳගෙන තියෙනවා. ඒක අපි මෙහෙත් ගේනවා. අපිට මෙහෙ සෑහෙන්න
පිස්සුවක් තියෙනවා ක්‍රිකට් වලට. ඒක අපි කන්ටිනියු කරගෙන යනවා. ලංකාවේ අපේ හැම දෙයකටම දක්ෂයි. ලංකාව දාලා පිටරට ආවට ඒගොල්ලන්ගේ දක්ෂතා නැති වෙන්න ඉඩ දීලා නැහැ. මේ වගේ ටූර්නමන්ට්ස් ගොඩක් ඩුබායි වල ඕගනයිස් වෙලා තියෙනවා. ඒ හැම එකක් පිළිබඳව විස්තර මම මේ විදිහටම අරන් එන්න බලාපොරොත්තු වෙනවා. දිගටම රැඳිලා ඉන්න තවත් වැදගත් දේවල් ගොඩක් මේ වීඩියෝ එකේ ඕගලන්ට අරගෙන එන්නම්. ජෝසෆියන් ටීම් එකට සපෝට් කරන අපේ යාළුවෝ සෙට් එකක් ඉන්නවා. නමයි ලංකාවේ කොහෙදයි කියලා ඉස්සෙල්ලා ආලිමු. නමයි ලංකාවේ කොහෙද? මම ශෂේන්ද්‍ර ලංකාවේ රදලුගම. ලංකාවේ පිළියන්ද රැල්ස්ටන්. මං සචිල් වෙන්නපුව. වෙන්නපුවේ. අද මැච් එක කවුද දිනන්නේ? අද මැච් එක හරිම ඉන්ට්‍රස්ටිං. කොහොම යයිද දන්නේ නැහැ. අපේ කට්ටිය හොඳටම සෙල්ලම් කරනවා. මම හිතන්නේ ජෝස් පැත්තට යයි. රල්සන් අයියේ. හිතනවා අපි දිනයි කියලා හැමදාම වගේ අපි දිනයි කියලා හිතනවා. ටිකා බලමු අනිවාර්යෙන් කොහොමද ගේමක් දෙනවා. කොල්ලෝ බලටම වැඩ let's see. බලමු. මේ විදිහට තමයි ජෝපීට් 9th එන්කවුන්ටර් එක පැවැත්ුනේ. මේ ටූර්නමන්ට් එකේ මාස්ටර්ස්, ස්පවුසර්ස් එවැගේම ෆස්ට් 11 කියන කැටගරිස් තුනේම මැචස් පැවැත්ුණා. ආමත් පිටිපස්සෙන් ප්ලේ වෙන්නේ ෆස්ට් 11 මැච් එක. ඩුබායි වල මේ වගේ තවත් ඉවෙන්ට්ස් අප්ඩේට්ස් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරන්න මම බලාපොරොත්තු වෙනවා. මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. TikTok, Instagram, Facebook මාව ෆලෝ කරන්න. ඩුබායි වල අප්ඩේට්ස්, ඩුබායි වල මේ වගේ ඉවෙන්ට්ස් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරන්න මම සූදානම්. තවත් වීඩියෝ එකකින් හම්බෙමු. එතන ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා.